හයි ඔයාලත් කොක යුස කෙනෙක් කියලා මට දන්නවා ඒකහින්ද තමා මම මේ වීඩියෝ එක අදන්නේ ඔයා මේක ගෙන දැනගෙන ඉන්න ඕනේ හින්දා සෝ කොකෝ එක කොහොමද වර්ක් වෙන්නේ ඔයා මුලින් ගිහිල්ලා ෆෝන් එකක් ගන්නවා එතකොට ඒකේ ෆෝන් එකේ ෆුල් ප්‍රයිස් එකෙන් තුනකින් එකක් ඒ කියන්නේ ඔයා හිතන්නකෝ 30000කට ෆෝන් එකක් ගත්ත කියලා එතකොට ඒ 30000කින් ඒ 30000න් ඔයා මුලින්ම ගෙවන්න ඕනේ ගාන 10000යි ඉතුරු ගාන දෙක ඒ කියන්නේ ඊළඟ මාසේ ඔයාට ගෙවන්න පුළුවන් ඉතුරු 10000 අනිත් තුන්වෙනි මාසයේ බැලන්ස් එක. එතකොට 30000ක් ඉවරයි මාස 3කින්. මෙහෙම තමයි කොකෝ එක වර්ක් වෙන්නේ. එතකොට අපි කීයක් හරි වැඩිපුරෙන් ගෙවන්න ඕනද මේ මාස 3කට ඉන්ස්ටෝල්මන්ට් එකට? නෑ. එහෙම කියලා කොකෝ එකෙන් කියලා තියෙනවා. කොකෝ එකෙන් කියලා තියෙනවා. ඔයාට රුපියලක් වැඩිපුර ගෙවන්න ඕනේ නෑ මේ මාස 3 ඉන්ස්ටෝල්මන්ට් එකකින්. එතකොට ඔයා හිතන්න ඔයා අද වෙනකන් කොකෝ එකෙන් ගද්දී සෙල මොනවද ඔයාට කියලා තියෙන්නේ ඔයා කොකෝ එකෙන් මේක පේමන්ට් කරනවා නම් සර් ඔයා පොඩ්ඩක් වැඩිපුරින් ගෙවන්න ඕනේ කීයක් විතරද 11ක් විතර නැත්නම් 15ක් විතර වැඩිපුරින් ගෙවන්න ඕනේ සර් කියලා ඇති එතකොට මේක කියන්න පුළුවන්ද බෑ මේක ෆ්‍රොඩ් එකක් එතකොට ඔයා අද වෙනකන් කරපු පේමන්ට් එකේ කොච්චර වැඩිපුර ගෙවලා ඇතිද කොච්චර සෙලස්ට ඔයා වැඩිපුරින් ගෙවලා ඇතිද ඒක ගැන ඔයා හිතුවද මං අත ෆෝන් එකක් ගන්න ගියාම මට කිව්වා ඔයා 64000කට ඔයා වැඩිපුරෙන් 115ක් ගෙවන්න ඕනි කියලා. එතකොට මං ඇහුවා ඒක කොහොමද කැල්කියුලේට් වෙන්නේ කියලා. 64000 ඩිවයිඩ් කරනවා 85න් වැඩි කරනවා 100න්. එතකොට එන amount එක 75000යි. ඒකෙන් එක payment එක දැන් කරන්න ඕනේ. ඒ කියන්නේ 25000 මං දැන් ගෙවන්න ඕනෙලු. ඉතුරු දෙක තව මාස දෙකකින් ගෙවන්න ඕනේ කියලා කිව්වා. එතකොට මට පොඩ්ඩක් සැකයි මෙච්චර amount එකක් ඒ කියන්නේ රුපියල් 11000 ගාණක් වගේ charge කරන්න පුළුවන් ද අපිට ඒ කියන්නේ මාස 3ක payment එකට එතකොට බැංකුවට වඩා කොකෝ එකකින් ගොඩක් හම්බ කරනවානේ බැංකුව හරි අවුරුද්දට 15ක් 17ක් කියලා මූල මාස 3කට 15ක් විතර හම්බ කරනවානේ කොකෝ එකකින් එතකොට මං හිතන්නේ මේක තමයි දැනට දියුණු වෙන්න බිස්නස් එකක් කොකෝ එකේ කොකෝ තමයි දැන් මං හිතන්නේ තව ටික කාලෙකින් ගොඩක්ම හම්බ වෙච්ච කම්පැනි එකක් වෙන්න පුළුවන් ලංකාවේ පළවෙනි කම්පැනි එකක් වෙන්න පුළුවන් මේම පේමන්ට් එකක් කස්ටමර් ගාව ගත්තොත් බැංකුව ටික ඔක්කොම පරාද වෙයි මූල ගන්න පේමන්ට් එකට කියලා මං ගෙදරට ඇවිල්ලා පොඩි රිසර්ච් එකක් කරලා බැලුවා මොනවද වෙන්න පුළුවන් මේම කඩයක් දැම්මොත් අපිට ටක් ගාලා මේ ඔන්න අපිට ඉතින් ලොකු ලාභයක් ගන්න පුළුවන් මේකෙන් කියලා මං ගෙදර ඇවිල්ලා පොඩි රිසර්ච් එකක් කරගෙන ඉද්දි තමයි මම නිකන් හොයලා බැලුවා කොකෝ එකේ පොලිසිස් එක පොඩ්ඩක් කියලා බලමු ඇත්තද කියලා. ඒකට පස්සේ කොකෝ එකේ පොලිසි එක ගිහිල්ලා කියලා බැලුවාට පස්සේ තමයි මට තේරුනේ රුපියලක්වත් කස්ටමර් ගාව charge කරන්න බෑලු. ඒ කියන්නේ එතකොට අපි මෙච්චර කාලේ සෙල අපිට කියද්දි අපි හරි අයියා අවුලක් නැහැ දාන්න මං කොකෝ ඉන්ස්ටෝල්මන්ට් වලින් ගන්න හින්දා ප්‍රශ්නයක් නැහැ කියලා මාත් හිතාගෙන අද වෙනකන් පේමන්ට් කරලා තියෙනවා මෝඩකමට. ඔයාටත් මේක දන්නේ නැතුව වෙන්නේ නැති ඒකින්ද තමයි මම මේ වීඩියෝ එක හදන්නේ. කවදාවත් ඔයා ගාව රුපියලක්වත් charge කරන්න බෑ. ඔයා කොකෝ එකකින් ගන්නවා නම් මොනවද දන්නවද? ඔයාගේ actual product price එක විතරයි ඔයාට ගෙවන්න ඕනේ. ඒක තමයි first payment. ඒ කියන්නේ ඔයා 30000කට ගත්තොත් රුපියල් 10000ක් විතර තමයි ඔයාට ගෙවන්න තියෙන්නේ. ඒකට වැඩියෙන් ගෙවන්න ඕනේ රුපියලක්වත්. එතකොට අද වෙනකන් ඔයාලට වෙලා තියෙන්නේ මේ අසාධාරණය. මං නම් අද ගිහිල්ලා කම්ප්ලේන් එකක් දැම්මා. ඔයාලටත් දාන්න වෙයි කියලා මං හිතනවා. මං හිතන්නේ ගොඩක් කොකෝ යූසර්ස්ලා මේ ෆ්‍රොඩ් එකට මාට්ටු වෙලා ඇති. දැන් මං මගේ පැත්තෙන් වෙන්න තියෙන දේ ඔක්කොම කරගත්තා. ඔයාලටත් මං කියන්නේ ඔයාට අද වෙනකන් වෙච්ච අසාධාරණ ගැන ගිහිල්ලා කතා කරන්න. මේක කතා කරන්න නැතුව හිටියොත් එම ඉදිරියට වෙන්නේ ඔයාලා මෝඩ වෙන්නේ එක විතරයි. මොනවාද මට අද දැනුනේ රුපියල් 11000 ගාණක් අපිට charge කරොත් එම මොනවාද වෙන්නේ කියලා. එතකොට ඔයාලට මොනවාද වෙන්නේ මේකෙන් පස්සේ? ඔයාලා මං හිතන්නේ සමහර කට්ටිය ඉන්නවා ලක්ෂ ගාණක් ගන්න කට්ටිය ඉන්නවා ලක්ෂ 2කට ගන්න කට්ටිය ඉන්නවා. එයාලා 115ක් ගෙවුවොත් එම කොච්චරක් විතර ගෙවන්න වෙයිද? ඒකෙන්ද තමයි මේ වීඩියෝ එක මං කරන්නේ සම්පූර්ණයෙන්ම. එතකොට පුළුවන් තරම් ඔයාලගේ කොකෝ ෆ්‍රෙන්ඩ්ස් යූසර්ස්ලාට ෂෙයා කරන්න මටත් ඕනේ මේක ගොඩක් කට්ටිය දැනුවත් කරලා මේක ගැන පොඩ්ඩක් අවධානයෙන් ඉන්න කියලා.
ඒකහින්ද මගේ තව වීඩියෝස් එනවා මේ වගේ මොනහරි ෆ්‍රෝඩ්ස් ගේම් මොනහරි එනවා මව ෆොලෝ කරලා මගේ YouTube channel එකට subscribe කරලා තියාගන්න and තව වීඩියෝ එකක් අරගෙන එනකම් bye bye from Umer Zeno.